දක්ෂකම බුද්ධිය කියන දේවල් අපිට උපතින්ම ලැබෙන දෙයක්ද? එහෙමත් නැත්නම් අපිට ඒක වෙනස් කරන්න දියුණු කරගන්න පුළුවන්ද? හොඳයි, අද අපි මේ කතා බහින් හොයන්න යන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක්. අපි බලමු කොහොමද ඇත්තටම අපේ මොළය තවත් ශක්තිමත් කරගන්න කියලා. හරි. මුලින්ම අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපේ මොළය කියන්නේ ඇත්තටම අපි කියන දෙයමයි. හිතන්නකෝ අපේ හැම සිතුවිල්ලක්ම හැම හැඟීමක්ම අපි මේ ලෝකය දකින විදිහ ඒ හැමදේම නිර්මාණය වෙන්නේ මොළය ඇතුලේ. ඉතින් අපේ මුළු යථාර්ථයම පාලනය කරන මේ පුදුමාකාර ඉන්ද්‍රිය ගැන අපි ටිකක් ගැඹුරට බලමු. ඒව බලනකොට ප්‍රශ්නයක් එනවා. ඇත්තටම මේ මොළය හැදිලා තියෙන්නේ මොන වයින්ද? ඒකට උත්තරේ තමයි නියුරෝන කියන ඊටාම පොඩි සෛල වලින්. හැබැයි ඉතින් පොඩි කිව්වට සාමාන්‍ය මිනිස් මොළයක නියුරෝන බිලියන 80ක් 100ක් විතර තියෙනවා. මේක ටිකක් සරලව කිව්වොත් අපේ ශීරපත මන්දාකිනියේ තියෙන තරු ගානට කිට්ටු ගානක්. ඒ කියන්නේ අපේ ඔළුව ඇතුලේ ඇත්තටම තව විශ්වයක්ම තියෙනවා වගේ. ඉතින් මේ නියුරෝනයක් කියන්නේ මොකක්ද? හරිම සරලයි. ඒක විශේෂිත මොළය සෛලයක්. මේ නියුරෝන එකිනෙකට විද්‍යුත් රසායනික සංඥා යවනවා හරියට පොඩි විදුලි පණිවිඩ වගේ. ඔන්න ඔය දැවැන්ත නියුරෝන ජාලය හරහා යන පණිවිඩ තමයි අන්තිමට අපේ හැම සිතුමිල්ලක්ම අපේ බුද්ධිය ඇත්තටම කිව්වොත් අපි කියන හැඟීමම නිර්මාණය කරන්නේ. හරි. ඔර කාරණයක් එක්ක අපි ආයමත් අර මුලින්ම අහපු ප්‍රශ්නෙට එමු. අපේ බුද්ධිය, අපේ හැකියාවන් මේ දේවල් උපතින්ම ලැබෙන ස්ථාවර දෙයක්ද? සාමාන්‍යයෙන් මේ ගැන ප්‍රධාන මත දෙකක් තියෙනවා නේද? එක පැත්තකින් කියනවා නෑ, බුද්ධිය කියන්නේ උපතින්ම ලැබෙන දෙයක්. සමහරු උපතින්ම දක්ෂයි, සමහරු නෑ. ඒක වෙනස් කරන්න බෑ කියලා. හැබැයි අනිත් පැත්තෙන් අලුත් පර්යේෂණ වලින් පෙන්නන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. ඒ තමයි බුද්ධිය කියන්නේ අපිට වර්ධනය කරගන්න පුළුවන් දෙයක් කියන එක. ඔන්න ඔතන තමයි මේ මුළු කතාවෙම වැදගත්ම හැරුම් ලක්ෂය. බුද්ධිය ගැන හිතන්න පුළුවන් අලුත්ම විදියක්. ඒ තමයි අපේ මොළය හරියට මාංශ පේශියක් වගේ කියන අදහස. පර්යේෂකයන් අපිට පැහැදිලිවම කියන දෙයක් තමයි මේ. අපේ මොළය ඇත්තටම හිතනවට වඩා මාංශ පේශියකට ගොඩක් සමානයි. මේක තව ටික පැහැදිලි කරගමු. දැන් හිතන්නකෝ ජිම් එකට ගිහින් ව්‍යායාම කරනකොට මොකද වෙන්නේ? මාංශ පේශි වලට අමාරු වෙනකොට, වෙහෙසටපත් වෙනකොට ඒව ටිකෙන් ටික ශක්තිමත් වෙනවා, වර්ධනය වෙනවා නේද? පුදුමයකට වගේ අපේ මොළයත් වැඩ කරන්නේ ඔය විදිහටමයි. අපි මොළයට අභියෝග කරනකොට, අමාරු දෙයක් ගැන හිතනකොට, එතකොට තමයි ඒක ඇත්තටම වර්ධනය වෙන්නේ. හරි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක නිකන් ලස්සන කතාවක් විතරයි කියලා. ඒත් එහෙම නෑ. මේකට හොඳ විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. අපි ඒ දිහා බලමු. මේ බලන්නකෝ, මේකෙන් පෙන්නේ පොඩි දරුවෙක්ගේ මොළය වර්ධනය වෙන විදිහ. ඉපදෙනකොට නියුරෝන අතර තියෙන්නේ හරිම පොඩි සම්බන්ධතා ප්‍රමාණයක්. නමුත් ඒ දරුවා ලෝකයේ අත්විඳිද්දී අවුරුදු 6ක් විතර වෙද්දී ඒ නියුරෝන ජාලය කොයිතරම්නම් ගැඹුරු සංකීර්ණ සහ ශක්තිමත් එකක් වෙලාද කියලා බලන්න. ඉතින් මේ පුදුමාකාර වර්ධනය සිද්ධ වෙන්නේ කොහමද? ඒක නිකම්ම වෙන්නේ නැහැ. දරුවා කතා කරන්න දඟලනකොට, අනිත් අයත් එක්ක ගනුදෙනු කරන්න උත්සාහ කරනකොට, මේ ලෝකය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න අරගල කරනකොට තමයි මේ දේ වෙන්නේ. ඒ අරගලය තමයි වර්ධනයට ඉන්ධන සපයන්නේ. මේකට තව හොඳ සාක්ෂියක් තියෙනවා සතුන් යොදාගෙන කරපු පර්යේෂණයකින්. හිතන්න, එක සතු කණ්ඩායමක් දැම්මා කිසිම දෙයක් නැති හිස් කූඩුවක. අනිත් කණ්ඩායම දැම්මා සෙල්ලම් බඩු, අලුත් අභියෝග තියෙන උත්තේජක පරිසරයක. ටික කාලයකට පස්සේ මොළය පරීක්ෂා කරලා බලනකොට අර හිස් කූඩුවේ හිටපු සතුන්ගේ නියුරෝන සම්බන්ධතා හරිම අඩුයි. ඒත් අර අභියෝග තිබුණු පරිසරයේ හිටපු සතුන්ගේ මොළේ නියුරෝන සම්බන්ධතා ගොඩක් වැඩි, ගොඩක් සංකීර්ණයි. හරි. දැන් අපි යනවා මේ මුළු කතාවෙම වැදගත්ම, සමහර විට ටිකක් පුදුම හිතන කාරණේට. ඒ තමයි අපේ මොළය වර්ධනය කරගන්න තියෙන හොඳම ක්‍රමය අරගලය වැළඳ ගන්නට. එහෙනම් අපි මේ ප්‍රශ්නය අහමු. අපේ මොළය ඇත්තටම වැඩියෙන්ම වර්ධනය වෙන්නේ මොන වෙලාවටද? සාමාන්‍යයෙන් අපි හිතන්නේ උත්තරයක් හරි ගියාම තමයි අපි ඉගෙන ගන්නයි කියලා නේද? ඒත් ඇත්ත කතාව ඊට හාත්පසින්ම වෙනස්. පර්යේෂණ වලින් හොයාගෙන තියෙන විදිහට මොළය වැඩියෙන්ම වර්ධනය වෙන්නේ අලුත් නියුරෝන සම්බන්ධතා ගොඩනගන්නේ උත්තරයක් වැරදිනකොට. මේක මෙහෙමයි. උත්තරයක් හරියනවා කියන්නේ මොළයේ දැනටමත් තියෙන පාරක තව ටිකක් ඉස්සරහට යනවා වගේ දෙයක්. ඒත් උත්තරයක් වැරදිනවා කියන්නේ මොළයට බල කෙරෙනවා සම්පූර්ණයෙන්ම අලුත්ම පාරක් කපන්න. ඉතින් මේක හරිම බලගතු අදහසක් නේද? ඊළඟ වතාවේ මොකක් හරි දෙයක් ඉගෙන ගන්නකොට අමාරුයි කියලා හිතෙනවා නම් පොඩි කලකිරීමක්, හිරවීමක් වගේ දැනෙනවා නම් ඒක ගැන සතුටු වෙන්න. මොකද ඇත්තටම මේ දැනෙන්නේ මොළය අලුත් සම්බන්ධතා හදනකොට, තමන්වම ශක්තිමත් කරගන්නකොට දැනෙන හැඟීම.
එහෙනම් කොහොමද අපි මේ අරගලය ඇත්ත වර්ධනයක් බවට පත් කරගන්නේ? මේ සරල පියවර 4 බලන්න. 1. අරගල කරන්න. 2. වරද්ද ගන්න. 1. කමක් නැහැ. 2. ඒත් අතහරින්න එපා. අභියෝගයට මුහුණ දෙන්න. 3. වැරදුනේ ඇයි කියලා හරියටම තේරුම් ගන්න. අවසාන වශයෙන් 4. ඒ ඉගෙනගත්ත දේ ඒ ප්‍රතිපෝෂණය මොළයට උරා ගන්න ඉඩ දෙන්න. ඔන්න ඕක තමයි වර්ධනයේ චක්‍රය. හරි. එනම් අපි මේ කතා කරපු හැමදේම එකට එකතු කරලා ගත්තොත් මතක තියාගන්න ඕන ප්‍රධාන කරුණ ටික තමයි මේ. 1. බුද්ධිය කියන්නේ උපතින්ම ලැබෙන ස්ථාවර දෙයක් නෙවෙයි. 2. මොළය හරියට මාංශ පේශියක් වගේ. ඒකට අභියෝග කරන තරමට ඒක ශක්තිමත් වෙනවා. 3. ඒක වර්ධනය කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි අරගලය. 4. අපි වැඩියෙන්ම ඉගෙන ගන්නේ දේවල් වරදිනකොට. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපි අපෙන්ම අහගන්න ඕන එක ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. ඒ තමයි තමන්ගේ ජීවිතේ මේ වගේ අරගලයක් කරන්න තරම් වටිනාද? ඒ මොකද්ද?